මුළු මහත් රට තාමත් දන්නේ නැතුව ඇති විශාල අනතුරු ප්‍රමාණයක් වළක්ව ගන්න දුම්රිය හරස් මාර්ගවල මේ ඉන්න සමාජිකයන් කොපමණ කැප වෙනවද කියලා. පැවීමට උන්ට ගෙවන මුදල දන්නවා නම් මම හිතන්නේ මේ මුළු සමාජයම වික්ෂිප්ත වෙයි. පැය 8ක් මේ එක් සමාජිකයෙක් අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවක වැඩ කරන්න ඕනේ. උදේ 6ට එන එක්කෙනා 2 වෙනකන් ඉන්න ඕනේ. 2ට එන එක්කෙනා රෑ 10 වෙනකන් ඉන්න ඕනේ. රෑ 10ට එන එක්කෙනා ඊළඟ දවසේ උදේ 6 වෙනකන් ඉන්න ඕනේ. මේ ගොඩාක් අය බැඳලා තියෙන 2013. 2013 කියන අවුරුදු 12ක් තිස්සේ පැය 8ක වැඩමුළුවේට රුපියල් 250ක් ලබන ඉතාමත් දුක්ඛිත ජීවිත ගත කරන පිරිසක් තමයි මේ අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. 2017 ඔවුන් ගිහින් තියෙනවා නිමල් සිරිපාල ද සිල්වා ඇමතුමා ප්‍රවාහන ඇමති විදියට හම්බෙන්න. ඉතින් විවිධ තැන් වලට ගිහපුවම මේ සියලු ලියුම් තියෙනවා. හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ? බොරු සෙප්පඩ විද්‍යා ගහලා තියෙනවා කැබිනට් පේපර්. ඒ කැබිනට් පේපර් වලින් අන්දලා තියෙනවා. අඩුම ගානේ. දැන් මීට අවුරුද්දකට කලින් පත්වෙච්ච ආණ්ඩුවේ මංගාව මේ තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමිය ගාවට ගිහිල්ලා මේ අය මේ ඉදිරිපත් කරපු ලියුම්. මේ තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හම්බෙන්න ගිහිල්ලා ඉදිරිපත් කරපු ලිපි. ඒ වගේම අඩුම ගානේ මේ අයට ETF නැහැ. EPF නැහැ. ඒක මොකද්ද මේ රටේ කම්කරු නීතිය? අපි අහනවා කම්කරු ඇමතිවරයාගෙන්. වත්මන් ඇමතිවරයාගෙන්. වරණ එවුන් ETF EPF මොකුත් නැතුව මේ අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමයේ සූරා කාලා තියෙනවා. දවසකට රුපියල් 250 ගානේ. පැය 8ක සේවා මුරයකට. ඒක මොන කම්කරු නීතියටද අදාළ වෙන්නේ? එතන ඉතිහාසයේ හිටපු යෝන් මේ කියන අහිංසක සේවකයන්ගේ ශ්‍රමයේ සූරා කාපු විදියටම අපි අහනවා වත්මන් ඇමතිවරුන්ගෙන්, ප්‍රවාහන ඇමතිවරුන්ගෙන්, ජනාධිපතිවරුන්ගෙන් දැන් මේ අයගේ ඔබලා අවුරුද්දක් තිස්සෙත් ඒකම නේද කරන්නේ. ස්ථාන පොලිස් පරීක්ෂකවරයා මේ ඉදිරිපත් කළා තියෙන අනිල් කුමාර මහත්මයාගේ මේ පත්විල් ලිපිය. ඔහු කියන්නේ මෙහෙමයි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු මුරකරු වරහන් බාරකරු වශයෙන් සිවිල් ආරක්ෂක කමිටුව සම්බන්ධීකරණ වී ස්වේච්ඡාවෙන් සේවය කිරීම සඳහා. දැන් මොකද්ද මේ කියන්නේ? ස්වේච්ඡාවෙන්. එන ස්වේච්ඡාවෙන් සේවය කරන ඕනම කෙනෙකුට ඕනම වෙලාවක අයින් වෙන්න පුළුවන්. හැබැයි අයින් වුණොත් මොකද වෙන්නේ? එතන සිද්ධ වෙච්ච සියලුම අනතුරු වලට මෙයාට විරුද්ධව නඩු දානවා. අදටත් එහෙම නඩු දාලා අසරණ වෙච්ච අය ඉන්නවා. ඒතකොට පැය 8ක් වැඩ කරන්න ඕන රුපියල් 250කට. එතකොට එතන මොනවා හරි අනතුරක් වුණොත් ඒකට වක් කියන්න ඕනේ. මේ මෑතකදී අලුත්ගම වැලිගම ඉතාමත් බරපතල අවාසනාවන්ත දුම්රිය අනතුරු මෑතකදීත් වුණා. මම දැක්ක බිමල් රත්නායක ප්‍රවාහන ඇමතිවරයා පාර්ලිමේන්තුවේත් ඒක කිව්වා. දැන් එතකොට ඒ එක තැනක අර මෝටර රථයක් හැප්පිච්ච තැන ගත්තාම මොකද වෙලා තියෙන්නේ? මේ වැටුපට වැඩ කරන්න බැරුව ඒ දෙදෙනා සේවෙන් ඉල්ලාස් වෙලා ගිහිල්ලා. ඒතකොට ඒ වෙනුවට පත් කරලවත් නැහැ එතන. එතන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දෙම ඊයේ පෙරේද හැප්පිච්ච අනතුර ඇතුලේ තියෙන ඒක. එතකොට 2064ක් ඉන්නවා. මේ රුපියල් 250ට දවසට වැඩ කරන 2064ක් ඉන්නවා. දැන් මේ 2064 පොලිසිය කියන දේ ස්වේච්ඡාවෙන් නම් වැඩ කරන්නේ. ඒතර අයින් වුණොත් මොකද වෙන්නේ? අයින් වුණොත් එහෙම නම් අර වගේ අනතුරු 100 ගණක් වෙනවා. මේකේ ඉතාමත් අවාසනාවන්ත දේ තමයි 2010 ඉඳන් 2018 වෙනකන් කිසිම විදියකින් අනතුරක් නැතුව මේ අය වැඩ කරලා තියෙනවා. දැන් එකිනෙක අයින් වෙනවා. අයින් වෙන කරගන්න දෙයක් නැතුව අඩුව ගන්න පොල් ගෙඩියක් ගන්න බෑ මේ වැටුපෙන්. මොකද මෙයාගේ ජීවිතේ. ඒතර මේක සාධාරණද? යුක්ති සහගතද? ඒද අපි වත්මන් ආණ්ඩුව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගත කරන්නනේ හදනවා කීවේ. අඩුම ගානේ පොහොසත් රටවල් හදන්න කලින් මේ මිනිස්සුන්ගේ ජීවිත වලට මේ රුපියල් සොච්චන් 250 වෙනුවට සාධාරණ වැටුප් වැඩි කිරීමක් දෙන්න. ජීවත් වෙන්න බැරි විදියට අපිව මේ රජයේ විසින් මුලා කරගෙන අපිව තලාගෙන දැන් වාල්කරු හැටියට පාවිච්චි කරනවා. කම්කරු නීතිය යටතේ අපිව බඳවාගත්තේ PAC 25/2014 දරන නීතිය යටතේ. ඒ කියන්නේ දින 180ක් රජයේ සේවයකින් සේවය කරලා තිබුණා. ඒ ආයතනයේ යාට ස්ථිරපත් වීම ලබා දෙන්න ඕනේ කියන නීතිය යටතේ අපිව බඳවාගත්තා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නීති සංශෝධන ක්‍රමයේදී මේක අයින් කරලා දැම්මා. අපිට ස්ථිර විසඳුමක් ලබා දෙන්න කියලා 2013 සිට අද වෙනකන් අපි සටන් කරනවා. දැන් ඉන්න මේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානව JVP පක්ෂය තමයි අපි පක්ෂයේ මේ අපේ සංගම වෘත්තීය සමිතියේ සංගම ලියාපදිංචි කරලා තියෙන්නේ තියාලත් එක්ක තමයි. යාලාට තමයි අපේ ප්‍රශ්න පළවෙනිම අපි ඉදිරිපත් කරේ. නමුත් කලින් හිටපු මේ ආණ්ඩුවේ හිටපු අය අපිට බොරු කිව්වට අපිව රැවටුවාට මේ වගේ කරේ නෑ. මොකද මම ගෙදර ඉඳන් කිලෝමීටර 6ක් යන්න ඕන.
ආපස්සට නැවත එනකොට කිලෝමීටර 6ක් එන්න ඕන. 12ක් මම කියන්නේ අලි ඉන්නේ වටපිටාවක තමයි යන්න තියෙන්නේ. මොකද කන කැලයක් තියෙන්නේ. වල් අලි ඉන්නවා, නොයෙකුත් සත්තු ඉන්නවා. ඉතින් ඉස්සර නම් අලි පිටිල්ල පවා දුන්නා, ජැකට් එක පවා, බහික පවා ඔක්කොම දුන්නා. දැන් මේකට කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වෙනකම් මේ ආණ්ඩුවෙන්වත් අපිට විසඳුමක් නැහැ. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලත් අවුරුද්දකට වැඩි ආසන්න කාලයක් වෙනවා. ඉතින් තාම අපිට විසඳුමක් නැහැ. අපේ පරිවැඩීමක්වත් අපේ ස්ථිර තිබෙන්නේ වන්දවත් කිසිම මේ සම්බන්ධව එයාලා ක්‍රියා කරන්නේ නැහැ.